මගේ දිහා බලන්නේ නැතුව මෙව තෝරන්න. මෙව තෝරපල්ලා. මේක හොඳයි. මේකේ හොඳ සින්දු ටිකක් තියෙනවා. මේක හොඳයි. මේක පොඩ්ඩක් බලන්න කරගන්න. Good morning sir. Morning. කාගෙන්ද අපරමාදුවේ සින්දුව? මොන සින්දුවද සර්? අයියේ තමසා මෙච්චර වෙලා දාන් හිටියේ. එක ගායකයෙක්ගේ සර්. සපරමාදු සින්දු කියන්නේ ගායකයෝ කියලා මම දන්නවා. නම මොකද්ද මිනිස්සු? නම සර් රොෂාන් කියලා එක්කෙනෙක්. මොකද්ද කැසට් එක? තව එක සරයක්. ගන්න බලන්න. සර් කැසට් එකයි කිව්වට එක සින්දුවයි ගහලා තියෙන්නේ. මේ ඔක කියලා තියෙන සර් අපේ කුඩප්පච්චි ඉන්නවනේ. කුඩප්පච්චිගේ නැන්දගේ පුතා ඉන්නවනේ. එයාගේ නැන්ද ඉන්නවනේ. ඒ කියන්නේ සෝමක්කා. සෝම නැන්දගේ බාප්පා පුතා. එයා කහතුරු ඉන්නේ සර්. කහතුරු. සර් ඒ සින්දුව මගේ සර්. ගෙදර CD සෙට් එකක් නැති හින්දා ආසාවට අහන්න මෙහෙට ගෙනාවා. ෂා. මරු වොයිස් එකනේ ඈ. සපරේ. මේක හොඳට මාකට් කරන්න පුළුවන් වොයිස් එකක්. ඒකනේ මම මූට කිව්වනේ සර්. ඔව්. එන්න බලන්න මාත් එක්ක. දෙන්න දෙයියෝ මොලල්ලට පැන දෙනවා වගේද? මොනවා කරත් රොෂාන්ඩනේ. හැබැයි ඉතින් අපිට දුන්නා වගේ තමයි. මරන් ගිහිල්ලා මිස්ටර් ප්‍රේමසිරිට අනිවාර්යයෙන්ම වැඩක් ගන්න. යනකොට ඔයා කැසට් එක අරන් යන්න. අනිත් එක මතක ඇතුව ඔයාගේ බෑන්ඩ් එක ගැන කියන්න. බොහොම ස්තුතියි සර්.